අයිබෝවන් යාළුවනේ ඔයාලා සියලු දෙනාම ගිමාටෙක් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔයා Photoshop මුලින්ම ඉගෙන ගන්න කෙනෙක් නම් අද lesson එක ඉතාමත් වැදගත්. අද අපි බලන්නේ new document එකක් create කරගන්න විදිහ. Canvas size, resolution, color setting මේ ඔක්කොම clear කරගෙන අපි යමු. ඉතින් යාළුවනේ මම මුලින්ම මතක් කරනවා ඔයාලා තාමත් ගිමාටෙක් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අපි අලුත් lesson එකක් දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න. එහෙනම් වැඩි කතා ඕනේ අපි කෙලින්ම වීඩියෝ එකට යමු. What is a document? මොකක්ද document එකක් කියන්නේ? Photoshop එකේ document එකක් කියලා කියන්නේ අපි design එකක් කරන්න open කරගන්න work space එක තමයි අපි document එකක් කියලා කියන්නේ. thumbnail එක, post එකක්, ඊට පස්සේ අපි ගත්තොත් මේ page cover එක මේ ඕනම එකක් අපි design කරගන්නේ මේ document එකක් ඇතුලේ. create new document. කොහොමද මේ document එකක් අපි create කරගන්නේ? ඉතින් යාළුවනේ මම මගේ පළවෙනි වීඩියෝ එකෙන් දාලා තියෙනවා මේ open කරගත්තාම මේ interface එක හඳුන්වන විදිය, ඊට පස්සේ මේක ඇතුලේ තියෙන document ඒ කියන්නේ තියෙන tool ටික ගැන කෙටියෙන් මම දාලා අදහසක් ගන්න වීඩියෝ එකේ අපි පළවෙනි lesson එක විදිහට මම ඒ ටික ගෙනාවා. ඉතින් ඔයගොල්ලන්ට පේන්නේ මෙන්න මේ විදිහට මේ තියෙන්නේ මම හදාගත්ත document. ඒ කියන්නේ මම හදපු PSD ඒ වගේ document. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මෙතනින් ෆයිල් ගිහිල්ලා new වලට ගිහිල්ලත් අපිට පුළුවන් නව document එකක් ගන්න. නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් අර විදිහට යටින් පල්ලෙය create new කියන එකෙන් යන්නත් පුළුවන්. දැන් මම ගිහිල්ලා තියෙන්නේ ෆයිල් ගිහිල්ලා new. ඒ විදිහට ගිහිල්ලා ඉවරලා ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් document එක හදාගන්න. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. නැත්නම් ඔයගොල්ලෝ advance විදිහට කළොත් එහෙම control එක n එකයි press කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් කෙලිම shortcut key එකෙන් ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට document කියන තැන open කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතනින් custom තියෙනවා, ඊට පස්සේ photo, video අන්නේ විදිහට එක එක විදිහට අපිට canvas size දීලා තියෙනවා. අපිට ඕනම් පුළුවන් custom කියන එකකින් විදිහට, ඒ කියන්නේ අපිට පුළුවන් අපි කැමති ප්‍රමාණයට හදාගන්න. ඉතින් පළවෙනියටම අපි හදාගන්න ඕනේ canvas එක, ඒ කියන්නේ අපේ document එකේ width එක height එක, ඒ කියන්නේ දිග සහ පළල අපි හදාගන්න ඕනේ. ඒ කියන්නේ example එකක් විදිහට ගත්තොත් එහෙම YouTube thumbnail හදනවා නම් ඔයගොල්ලන්ට 1280ත් pixel 720ක් විදිහට ගන්න පුළුවන්. Facebook එකට post හදනවා නම් 1080 1080 වගේ ගන්නත් පුළුවන්. poster size හදනවා නම් ඔයගොල්ලන්ට A4 size එකට ගන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට පෙවුනා මම මෙතනින් මේ mouse එක තනින් තැනට ගිහලා click කළාම මෙතන තියෙන width එකයි height එකයි අපිට වෙනස් වෙනවා පේනවා. මම ඒකයි ඔයගොල්ලන්ට කරලා පෙන්නුවේ. ඉතින් යාළුවනේ අපි බලමු custom දීලා වෙලා කොහොමද අපි මෙතනින් canvas එකක් create කරගන්නේ කියලා. ඉතින් අපිට මුලින්ම පේනවා මෙතන උඩ තියෙන්නේ width එක. ඒ කියන්නේ පළල. පළල ගත්තොත් එහෙම මම දැන්ට ඕගොල්ලන්ට එක්සැම්පල් එකක් කරලා පෙන්නන්න බෑ. ඒ නිසා මම මෙතන 1080 කියලා වෙලා හදා ගන්නවා. height එකත් මම 1080ක් දීලා මෙතනින් canvas එක create කරගන්න කලින් ඕගොල්ලන්ට පේනවා අපිට width එක එහා පැත්තේ දකුණු පැත්තෙන් තියෙනවා මෙතනින් pixel කියලා වෙලා. අන්න ඒක අපිට pixel ඕන නම් දාගත්තා නැත්නම් inches නැත්නම් centimeter නැත්නම් millimeters ඔන්න විදිහට අපිට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔයා අලුත් කෙනෙක් නම් මම use කරන්න කියන්නේ ඔයගොල්ලෝ recommend කරන්නේ pixels. ඉතින් යාළුවනේ canvas size එක මම මේ විදිහට select කරගෙන ඉවරලා මම යනවා ඊළඟට වැදගත්ම කොටසට. ඒ කියන්නේ ඇයි මේක වැදගත් වෙන්නේ? resolution. ඒ කියන්නේ අපි හදන design එකේ quality එක ටික ගන්න අපි මෙන්න මෙතනින්. ඉතින් යාළුවනේ resolution එක අපි හදාගද්දී කලින්ම අපි client ගෙන්, ඒ කියන්නේ අපි customer ගෙන් අහන්න ඕනේ ඔයාට ඕනේ මේක online දාන්නද නැත්නම් print කර ගන්නද කියලා. ඒ කියන්නේ online දානවා නම් resolution එක අපි හදාගන්නේ 72ක් විදිහට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ගන්නේ 72ක්. ඊට පස්සේ printing වලට ගන්නවා නම් අපි resolution එක 300ක් හෝ ඊට වැඩියෙන් තමයි අපි use කරගන්නේ. ඉතින් දැනට මම ඔයගොල්ලන්ට පෙන්නන්න ඕන හින්දා මෙතනින් resolution එක 72ක් විදිහට select කරගන්නවා. YouTube thumbnail, post ඒ වගේ දේවල් අපි හදන්න ගොඩක්ම use කරන්නේ RGB. ඊට පස්සේ යාළුවනේ අපි බලන්නේ background content එක. ඒ කියන්නේ අපි background එකකින් document එකක් open වෙද්දී white ද black ද transparent ද කියලා වෙලා choice කරනවා. අපි logo එකක් හදනවා නම් අපිට use කරන්න හොඳම දේ තමයි transparent background එක. design practice කරද්දී අපි ගොඩක්ම use කරන්නේ white background එකක්. ඉතින් යාළුවනේ මේ අතරතුර ඔයගොල්ලන්ට හිතෙනවා නම් මේ වීඩියෝ එක හොඳයි කියලා ඉවරලා වීඩියෝ එක බලලා ඉවරනට පස්සේ පහලින් පොඩි
කමෙන්ට් එකක් දාලා තියන්න. ඔයාලා වගේ අලුතෙන් මේ ඉගෙන ගන්න යාළුවෝ ඉන්නවා නම් එයාලට පොඩි රෙකමන්ඩ් එකක් හැටියට පහලින් කමෙන්ට් එකක් දාලා තියන්න ඕගොල්ලෝගේ අදහස කොහොමද කියලා. ඉතින් යාළුවනේ ඊට පස්සේ අපි බලමු මොකද්ද කරන්න තියෙන්නේ කියලා. මේ තියෙන්නේ යාළුවනේ ඉතින් ඇඩ්වාන්ස් සෙටින් වගේ. ඕගොල්ලෝ අලුත් කෙනෙක් නම් මේක දැන්ම හදාගන්න යන්න එපා. අපි මේක මේ විදිහටම තියලා අපි ඉස්සරහට යමු. දැනට මම මේක මේ විදිහට ඕගොල්ලන්ට කරලා පෙන්නන්නම්. ඒ කරන විදිහට ඕගොල්ලෝ කරනවා නම් කරන්න. මම ඕගොල්ලන්ට රෙකමන්ඩ් කරනවා දැන්ම මේවා සෙටින් හදාගන්න යන්න එපා කියලා. ඉස්සරහට අපි ඩිසයින් එකකින් ඩිසයින් එකට කියන්නේ ඕගොල්ලන්ට පේජ් කවර් එකක් ඩිසයින් කරන්න හැටි කියලා දෙනවා. පෝස්ට් එකක් ඩිසයින් කරගන්න හැටි කියලා දෙනවා. තම්බ්නෙල් එකක් ඩිසයින් කරගන්න හැටි කියලා දෙනවා. මෙන්න මේ විදිහට ඩිසයින් එකෙන් ඩිසයින් එකට මේවා අපි වෙනස් කරගන්න විදිය ඇඩ්වාන්ස් සෙටින් වෙනස් කරගන්න විදිය මම ඕගොල්ලන්ට ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්න. දැන්ට යාළුවනේ මේක ඕගොල්ලෝ වෙනස් කරගෙන යන්න එපා. ඕගොල්ලන්ට මේක ගැන දැනගන්න අවශ්‍ය නම් පහලින් කමෙන්ට් එකක් දාන්න මම ඒ ගැනත් කියලා දෙන්න පොඩි වීඩියෝ ක්ලිප් එකකින්. ඉතින් යාළුවනේ ඔයාලා තාමත් ගිමාටෙක් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලෝ ළඟටම වීඩියෝ එක ගෙන්න ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔක්කොම setting check කරලා මෙන්න මේ විදිහට නිල් පාට create කියන එක අපි click කළාට පස්සේ අපේ canvas එක මෙන්න මේ විදිහට අපිට open වෙනවා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපි හදාගත්ත අපේ canvas එක. ඉතින් යාළුවනේ ඔයාලට මෙතනින් එහාට කොහොමද මේ canvas එකේ අපි හදාගන්න tool වලින් අපි වැඩ කරන්න කියලා ඊළඟ lesson එකෙන් අපි හම්බ වෙමු. එහෙනම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.